අද අපි බලමු කොහොමද මෙන්න මේ විදිහට ඔයාගේ Facebook ප්‍රොෆයිල් එකටත් කොහොමද follow button එකක් add කරගන්න කියලා. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. මෙන්න මේ විදිහට මම මුලින්ම මගේ mobile phone එකෙන් මේ විදිහට Facebook application එක මම open කරගන්නම්. ඔයා මේ විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න. ඔයාගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා මෙතන three dot එක. අන්න ඒ three dot එක click කරගන්න. ඒ three dot එක click කරගෙන ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට view as එකට ගියාට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එක වෙනකොට පෙන්වන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට view as එකෙන් බලා ගන්න පුළුවන්. හරි දැන් මගේ පෙන්වන්නේ මෙන්න මේ විදිහට වෙන කෙනෙකුට පෙන්වන්නේ add friend විදිහට. අපි බලමු කොහොමද මෙතෙන්ට follow button එක add කරගන්න කියලා. මම මේකෙන් exit වෙලා මේ විදිහට setting and privacy වලට යන්න. ඒකට ගියාට පස්සේ මේ විදිහට ඔයා පල්ලෙහාට scroll කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා how people can find and contact you කියලා එකක්. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා who can send you a friend request කියලා. අන්න ඒක ඔයා everyone කියන එක friends of friends දෙන්න. හරි ඊට පස්සේ මේ විදිහට ඔයා බැක් කරගන්න. බැක් කරගත්තට පස්සේ ඔයා ආපහු setting and privacy එකේ පල්ලෙහාට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා follow and public content කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා who can follow me, who can see you follow on your timeline කියලා අන්න මේ විදිහට option ටිකක් තියෙනවා. අන්න ඒ option සියල්ලම ඔයා මේ විදිහට public දෙන්න. හරි මේ විදිහට මම public දෙන්නම් මේ option ටික ඔක්කොම. මේ විදිහට මම මේ option ටික ඔක්කොම public දීලා back කරගන්නම්. හරි back කරලා ආපහු මම මගේ profile එකට ගිහිල්ලා මේ විදිහට three dot එක click කරලා view as එකට ගිහලා බලන්න. මෙන්න මේ විදිහට තමයි මගේ profile එක පෙන්වන්නේ. මෙන්න මේ විදිහට මගේ profile එකේ add friend එක වෙනකොට මේ විදිහට follow icon එක මේ විදිහට follow button එකක් add වෙලා තියෙනවා. මේ විදිහට තමයි ඔයාගේ account එකට follow button එකක් add කරගන්නේ. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මතක ඇතුමාව subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ වලින් හම්බෙමු. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. Have a nice day.